නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කරනු ලැබුවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ පියුමි හංසමාලි නැමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී එහිදී පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් ඒ යටතේ මේ වන විට ගණදෙනුකරුවන් 34500 දෙනෙකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේප අලෙවි කර ඇති බවයි. තම සේවා දායකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් 34000ක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවත් සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බවත් ඒත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර මේ තුලින් සිය සේවා දායකාවගේ ව්‍යාපාරයේ දැඩි අගතියක් සිදු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තම සේවා දායකාවගෙන් ආලේපන මිලදීගත් ගණදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලිසිය පියවරගෙන ඇති අතර මේ හේතුවෙන් ගණදෙනුකරුවන් බිය වී එම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවා දායකාවගේ ව්‍යාපාරයට බරපතල හානියක් සිදු වෙමින් පවතින බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. නිරූපණ ශිල්පිනියක වශයෙන් කටයුතු කරන තම සේවා දායකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දයි ප්‍රශ්න කළ නීතිඥවරයා අම්බපාලීද අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබුණු ඇති බව සඳහන් කර සිටියා. ඒ අනුව තම සේවා දායකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයේ විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා කියා සිටියේ පියුමි හංසමාලි නැමැතිය රුපියල් 30000කට වැඩි මුදලකට විශාල පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබූ බවයි. 2023 වසරේ නොවැම්බර් මාස 22 වෙනිදා පොලිස් මධ්‍යව්‍ය නායක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවතිය බවටද විමර්ශන වලින් කරුණ අනාවරණය වී තිබෙනවා. පියුමි හංසමාලි නැමැත්තියට අයත් සුකෝක බෝගී මෝටර් රථය මේ වන විට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා. එම නිසා පියුමි හංසමාලි විසින් කුරියර් මාර්ගයෙන් අලෙවි කර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපනද නැත්නම් කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් යන අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදු ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද සිදු කර තිබෙනවා.